එකම දාලට ඔන්න අද මේ කවුෂන් වල දෙවනි දවස. මේ උදේ 5 මාරට විතර මේ වගේ වේව් එකක් තමයි අපේ රූම් එකට තියෙන්නේ. ඔන්න ඉතින් අපි උදේම ලෑස්ති වෙලා යුනිවර්සිටි එකට යන්න මෙන්න මේ LRT ස්ටේෂන් එකට ආවා. අපේ හොටෙල් එකේ ඉඳන් මේ LRT ස්ටේෂන් එකට හරිම පොඩි දුරක් තියෙන්නේ. ඉස්සෙල්ලා ජනී කිව්වේ මට මේක නවත්තන්න අත දාන්න කියලා. ඉතින් මං අත පය ඔළුව ඔක්කොම දාලා අමාරුවෙන් නවත්තගෙන නැගගත්තා. ඊට පස්සේ අපි යූ බයික් එකක් අරගෙන යුනිවර්සිටි එකට ගියා. මොකද මෙතන ඉඳන් පොඩි දුරක් අපිට පයින් යන්න තියෙනවා යූ බයික් එකක් ගන්න එක ලේසි. දැන් අපි මේ ඉන්නේ යුනිවර්සිටි එකේ. ඊයේ හවස ඇවිල්ලා අපි රෙජිස්ටර් වුණු නිසා අපිට මේ වෙලාවේ ටිකක් ලේසි වුණා. එදා උදේම නම් තිබුණේ පටන් ගන්නම දවසේනේ පොඩි ඔරියන්ටේෂන් එකක් වගේ. කොහොම හරි මේ ප්‍රෝග්‍රෑම් එක පැය එකහමාරක් දෙකක් වගේ තිබුණා. ඊට පස්සේ පොඩි ටී බ්‍රේක් එකක් හම්බුණා. ටී බ්‍රේක් එක තමයි මට වැදගත් උනේ. ටී බ්‍රේක් එකෙන් පස්සේ මේ පාටිසිපේට් කරපු අයගේ ප්‍රසන්ටේෂන්ස් තමයි තිබුණේ. මේ ඇවිල්ලා ලංකාවේ මල්ලි කෙනෙක් එයා USA ඉඳන් මේ කොන්ෆරන්ස් එකට තයිවාන්ට ඇවිල්ලා තිබුණේ. ඔන්න එදා දවසේ ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ මම ලන්ච් එකත් අරගෙන කෙලිම රූම් එකට ගියා. මොකද එදා හවස අපි සීජින් අයිලන්ඩ් එකට යන්න දාගෙන තිබුණේ. ජනි තාම යුනිවර්සිටි එකේ මම විතරයි මේ යන්නේ. ආපහු එයාට ඉවර වෙන ටයිම් එකට හවස 5ට විතර යුනිවර්සිටි එක ගාවට එනවා කියලා තමයි මම මේ තනියම යන්නේ. මම දැන් රූම් එකට යන ගමන් මම මේ වෙලාවේ රූම් එකට ගිහලා ටක් ගාලා රිෆ්‍රෙෂ් වෙලා හවස 4:00 විතර වෙද්දී ආපහු යුනිවර්සිටි එකට ආවා. හරිම වෙලාවට මම ඇවිල්ලා තියෙනවා. එදා ෆස්ට් ඩේ නිසා ඩිනර් එකත් එයාලා ඕගනයිස් කරලා තිබුණා. ඉතින් අපි ආපහු මේ සීජින් අයිලන්ඩ් එකට යන ගමන් මේ අපි සීජින් අයිලන්ඩ් යන දෙවනි දවස. මොකද ඒ තරම් ඒ ගමන හරිම ලස්සනයි. අයිලන්ඩ් එකේ වීඩියෝස් නම් ටිකක් අඩුයි. මොකද මේ වෙලාවේ ටිකක් කළුවර වැටිලා තිබ්බේ. ඒ නිසා වීඩියෝ කරාට එහෙම ලොකුවට පැහැදිලි මදි ගතියක් තිබුණා. අපි ඉතින් පොඩ්ඩක් මෙතන චිල් වෙලා පැයක් දෙකක් කතා කර ඉඳලා අපහු සිටි එකට ගියා. හෙට කවුෂන් වල අපේ 3 වෙනි දවස. හෙට තමයි විශේෂම දවස. හෙට මොකද වෙන්නේ කියලා බලන්න දිගටම මාත් එක්ක රැඳී ඉන්න. එහෙනම් ගිහින් එන්න. බයි බයි.